ඔබ කවදා හෝ කල්පනා කර තිබෙනවාද? මේ ලෝකයේ වටිනම වස්තුන් තැන්පත් කරලා තියෙන්නේ බැංකුවල ආරක්ෂිත පෙට්ටිය ඇතුලේ නෙමෙයි. ඒ වටිනම දේවල් තියෙන සුසාන භූමිවල. මොකද ලෝකේ වෙනස් කරන්න තිබුණු දහස් ගණන් අදහස්, ලියන්න තිබුණු අපූර්ව පොත්, ලෝකයේ සුවපත් කරන්න තිබුණු ඖෂධ, ඒ හැම දෙයක්ම මට මේක කරන්න බැරි වෙයි කියන බය නිසා, අනිත් අය මට hina වෙයි කියන සැකේ නිසා මිනිසුන් තමන්ගේ හිත ඇතුළේම හිර කරගෙන මිය යනවා. අද ඔබ ඉන්නේත් ඒ වගේ තැනකද? ඔබ තුල තියෙන දක්ෂතාවය එළියට දාන්න බය ඔබ ගැහෙනවාද? අසාර්ථක වෙයි කියලා බයක් ඔබ හිතේ තියෙනවද? හැබැයි මතක තියාගන්න, වැටෙන එක පරාජයක් නෙමෙයි. වැටිලා එතනම ඉන්න එක තමයි නියම පරාජය. සාර්ථක මිනිසෙක් සහ අසාර්ථක මිනිසෙක් අතර තියෙන එකම වෙනස, සාර්ථක මිනිසා අසාර්ථක වුණ වාර ගණනට වඩා එක වාරයක් වැඩියෙන් නැගිටීම පමණයි. ප්‍රශ්න, ණයබර, පවුලේ ප්‍රශ්න හෝ ආදරය අහිමිවීම මැද ඔබ අද තනි වෙලා ඇති. වහඬනම ඇති. හැබැයි මතක තියාගන්න, අඳුර තද වෙන්නේ හිරු පායන්න ආසන්න මොහොතේ. දියමන්තියක් හැදෙන්නේ වසර දහස් ගණනක් අධික පීඩනයකට තැරිලා පොඩි වෙලා. ඔබ අද විඳින මේ පීඩනය හෙට ඔබව ලෝකයේ ඉදිරියට බැබලෙන චරිතයක් බවට පත් කරනවා. ඔබව හැල්ලු කරන මිනිසුන්ට වචන වලින් උත්තර දෙන්න කාලේ නාස්ති කරන්න එපා. ඔබේ සාර්ථකත්වයේ ඒ මහා ශබ්දය ඔවුන්ට ඇහෙන්න දහරින්න. නැගිටින්න. අද දවස ඔබේම කරගන්න. හෙට ගැන බලාගෙන අද දවස හඬමින් ගත කරන්න එපා. ධෛර්යය කියන්නේ බය නැතිකම නෙමෙයි. බය දැනෙද්දිත් ඒ බයට මුහුණ දෙන එකයි. ඔබ තුල ඉන්නේ අසමසම සිංහයාව අවදි කරන්න. ලෝකය ඔබව දකින්නේ ඔබව දකින්න විදිහටයි. ඒ නිසා ඔබ දක්ෂයේ බව මුලින්ම ඔබ විශ්වාස කරන්න. බාධා එයි. සමීපතම ඔබව දාලයයි. කකුලෙන් අදීවි. ඒත් ඔබ නතර වෙන්න එපා. ඔබේ ගමන යන්න. ඔබ මේ ලෝකයට ආවේ නිකම්ම උපත ලබා කාලේ කාලෙමෙල්ල යන්න නෙමෙයි. මේ පොළවේ ඔබේ නම සනිටුහන් කරලා යන්නයි. අවසාන හුස්ම හෙළන මොහොතේ මම්මගේ ජීවිතය වෙනුවෙන් සටන් කළා කියන තෘප්තිය ඔබ සතුව තිබිය යුතුමයි.